සාදරයෙන් පිළිගන්නවා මයින්ඩ් ස්පොට් අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න දැනුම් පිපාසිතයොන්ව. ඔන්න ඉතින් අද අපි කතා කරන්න යන්නේ ලංකා කැහිබෙල්ලා ගැන. ඔයාලා දන්නවනේ කැහිබෙල්ලා කියන්නේ කුරුල්ලෙක් කියලා. ඉතින් මෙයා කපුටු පවුලට අයත් කුරුල්ලෙක් විදියට හඳුන්වනවා. විශේෂයෙන්ම මෙයාව හමුවන්නේ සිංහරාජයෙන්. කැහිබෙල්ලා සිංහරාජය වගේ සදාහරිත වැසි වනාන්තරවල තමා ජීවත් වෙන්නේ. ඉතින් මේ ලංකා කැහිබෙල්ලා ශ්‍රී ලංකාවට ආවේනික පක්ෂියෙක්. සාමාන්‍යයෙන් 6-7 දෙනෙකුගෙන් සමන්විත කුඩා කණ්ඩායම් විදිහට මෙයාලා සැරිසරනවා. කුඩා ගෙම්බන්, කටුස්සන්, කෘමීන් වගේම පළතුරුත් ආහාරයට ගන්න මෙයා සර්වභක්ෂකයෙක්. ප්‍රමාණයෙන් ලංකා කැහිබෙල්ලා යුරෝපීය කැහිබෙල්ලට සමානයි. ඉතින් ප්‍රමාණයෙන් සෙන්ටිමීටර් 43ක් වගේ වෙන ලංකා කැහිබෙල්ලට දිලිසෙන සුළු තැඹිලි රතු පැහැති හොටක් තියෙනවා. ඒ වගේම පියකරු නිල් පාට සිරුරත් රතු දුඹුරු පාට වලිගයත් මෙයාට තවත් අලංකාරයක් එකතු කරනවා. ඒ වගේම කැහිබෙල්ලන් මිනිස්සුන්ට ඒ තරම්ම බය වෙන්නේ නැහැ. මෙයාලා මිනිස්සු දැක්කම ඔවුන් ළඟට එන්න මැලි වෙන්නේ නැහැ. මෙයා ගහක එහෙමත් නැත්නම් පඳුරක හදන පොඩි කෝප්පයක හැඩයක් ගන්න කූඩුවක බිත්තර දානවා. මෙයාලා වරකට බිත්තර 3ත් 5ත් අතර ප්‍රමාණයක් දානවා. මේ බිත්තර දුඹුරු පැල්ලම් සහිත සුදු පැහැයෙන් යුක්ත වෙනවා. ඉතින් මෙයාලා ස්වභාව ධර්මයේ සමතුලිතතාවය පවත්වාගෙන යන විශේෂ කාර්යභාරයක් සිදු කරනවා. ඒ කොහොම වුණත් අද වෙද්දි ලංකා කැහිබෙල්ලා වඳවීමේ තර්ජනයට මුහුණ දීලා ඉන්නේ. තේවගාව ව්‍යාප්ත කිරීම සඳහා වැසි වනාන්තර විනාශ කිරීම, වනාන්තර තුල සිද්ධ වෙන දැවජාවාරම, පෞද්ගලික කුඩා ජල විදුලි බලාගාර සඳහා ප්‍රේරක කලාප විනාශ කිරීම වගේ දේවල් මේකට ප්‍රධානම හේතු විදියට දක්වන්න පුළුවන්. පරිසර පද්ධතියට වටිනාකමක් එකතු කරන ශ්‍රී ලංකාවට ආවේනික මේ අපූර්ව පක්ෂියා රැකගන්න එක අපි කාගේත් යුතුයකමක්. ඉතින් ඔයාලා මොකද හිතන්නේ අද අපේ වීඩියෝ එක ගැන? ඔයාලගේ අදහසත් අපිට කියන්න. ඒ වගේම මයින්ඩ් ස්පොට් අපේ YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.